අයිබෝවන් ළමයි කොහොමද ඉතින් මම දැක්කොත් බලන්න නාලිකාවේ හැමෝම මට පාරේ යද්දී හැමතැනම යද්දී අහනවා අයියේ ඔයගලගේ නාලිකාවෙන් සිංහල අවුරුද්දට මුකුත් දෙන්නේ නැද්ද තෑගි මුකුත් දෙන්නේ නැද්ද කියලා හරි කරදරේ ඉතින් මං හිතුවා මොන හරි කරන්න ඕනි කියලා ඔයගලන්ට එන සුබ ආරංචියක් දැන් කියන්නම් අපි hina යන්නේ නැති කතා හතරයි කියන්නේ බලට අප්‍රේල් 1 වෙනිදා සිට අප්‍රේල් 3 වෙනිදා දක්වා අමතර බෝනස් කතාවක් කියනු ලැබේ. ඒ කියන්නේ කතා පහක්. දැක්කොත් බානාලගාවෙන් hina යන්නේ නැති කතා බොනන්සා දීමනාවක් ලබා දෙනවා. අමතර කතාවක් වැඩිපුර. දැන් එහෙනම් තවත් විනාඩි කිහිපයක් ඔබට ඔරවගෙන ඉන්න වෙයි. කරන්න දෙයක් නැහැ. බොනන්සා ඉල්ලුවේ ඔබලයි අවුරුදු තෑගි. ඔන්න මං අවුරුදු තෑගි දෙනවා 1 වෙනිදා සිට අප්‍රේල් මාස 13 වෙනිදා දක්වා ප්‍රචාරය වන hina යන්නේ නැති කතා අතරට අමතර බොනන්සා කතාවක් ඔබට කියනවා කියලා. සමහර අය මන්න මේ වැඩසටහන කරන එක හරිද කියලා මොකද hina වෙලා ඉන්න අය ඔරෝගන ඉන්න බුම්මගෙන ඉන්න කියන එකයි මම කරන්නේ. නමුත් කරන්න දෙයක් නෑ. ඔබලාගේ ඉල්ලීම මේක නම් මට සිද්ධ වෙනවා. ඉල්ලීමට අනුව සැපයුම කරන්න. පාරේ යද්දිත් ඔබලා ඉල්ලුවේ මගෙන් අවුරුදු තෑගි මොනවද දෙන්නේ කියලා දැක්කොත් බලන නාලිකාවෙන්. ඉතින් මට කියන්න තියෙන්නේ අප්‍රේල් 1 වෙනිදා සිට අප්‍රේල් 3 වෙනිදා දක්වා අවුරුදු බොනන්සා hina යන්නේ නැති කතා අමතර කතාවක් කියනු ලැබේ. කොහොමද සතුටුද ළමයි? තවත් දෙනවා. පුළුවන් තරම් දෙනවා තෑගි. දැනට මෙච්චරයි. එහෙනම් අවධානයෙන් සිටින්න අප්‍රේල් 1 වෙනිදා සිට අප්‍රේල් 13 වෙනිදා දක්වා අමතර විනාඩි කිහිපයක් ඔබලාට ඔරවගෙන බුම්මගෙන hina යන්නේ නැති කතා අහන්න වෙනවා. වෙනදා ඇවිේ කතා හතරයි. 1 වෙනිදා සිට ප්‍රචාරය කරන අප්‍රේල් බොනන්සා hina යන්නේ නැති කතා අතරට තවත් අමතර කතාවක් එකතු වෙනවා. එතකොට ඔබලාට තවත් විනාඩි කිහිපයක් වැඩිපුර විනාඩි කිහිපයක් ඔරවගෙන බුම්මගෙන මේ දේ බලන්න වෙනවා. මට කරන්න දෙයක් නැහැ. ඒ ඔබලාගේ ඉල්ලීම. ඔබලා මගෙන් ඇසුවා. කවද්ද අවුරුදු තෑගි දෙනවද? දැක්කොත් බාන නාලිකාවේ. යන තැන අපේ රසිකයන් අහනවා අපෙන්. මං කිව්වා අපි මොන හරි දෙනවා අවුරුද්දට අවුරුදු දීමනා ඔබලාට ඔරවගෙන ඉන්න බුම්මගෙන ඉන්න දෙයක් තමයි දෙන්නේ. ඒ තමයි hina යන්නේ නැති කතා අතරට අමතර බෝනස් කතාව. හරි දැනට ඔච්චරයි කියන්න තියෙන්නේ. ඔබලා දැන් එනං මට පාරේ යද්දී කරදර කරන්න එපා. අවුරුදු තෑගි දුන්නේ නැහැ කියලා දැන් දෙනවා අවුරුද්දට hina යන්නේ නැති කතා අමතර කතාංගයක් බෝනස් එකක් විදියට. දැන් කොහමද? තවත් විනාඩි කිහිපයක් වරන් ඉන්නකොට කොහමද? hina වෙලා ඉන්න ඔබ ඔරෝගෙන ඉන්න බුම්මගෙන ඉන්න කරන එකම දේ එකම වැඩසටහන hina යන්නේ නැති කතා. ඔබලත් අනිවාර්යයෙන් මේ නැරඹිය යුතුයි. hina වෙලාම ඉන්න හොඳ නෑනේ. ඔරෝගෙනත් තිමු විනාඩි කිහිපයක් බුම්මගෙනත් තිමු. එහෙනම් දැනට ඔච්චරයි කියන්න තියෙන්නේ. ආයෙත් හමුවෙමු වීඩියෝ එකකින්. මතක තබා ගන්න අවුරුදු බොනන්සා hina යන්නේ නැති කතා අමතර කතාවක් අප්‍රේල් 1 වෙනිදා සිට 13 වෙනිදා දක්වා ප්‍රචාරය වෙන අවුරුදු බොනන්සා hina යන්නේ නැති කතා අතරට. ජය වේවා.